ආයුබෝවන් මම ටෙක් මාර්ටින් මම අද රිවිව් කරන්න යන්නේ දැනට මාකට් එකේ ගොඩක්ම ෆේමස් ස්ක්‍රීන් මිරරින් ඩිවයිස් හතරක් ගැන. මේක රිවිව් කරන්න හේතුව ගොඩක් අය මේ ඩිවයිස් වලට රැවටිලා එක එක ඩිවයිස් එක එක මිනිට අරගෙන සමහර ඩිවයිස් වල කොටස් ඒ කියන්නේ මේ Wi-Fi ඩිවයිස් වගේ මේවා නැතුව අරගෙන ගොඩක් අමාරු වැටලා තියෙනවා. ඒක හින්දා තමයි මේක රිවිව් කරන්න ප්‍රධානම හේතුව. අනිත් එක මගේ ගාව මේ ඩිවයිස් වෙරයිටිස් ඔක්කොම තියෙනවා. එතකොට මට මේ එක එක පැහැදිලි කරන්න බෑ කස්ටමර්ස්ලට. ඒක හින්දා තමයි මම මේ වීඩියෝ කරන්න ප්‍රධාන හේතුව. එතකොට මට කියන්න තියෙන විශේෂම කාරණේ තමයි ඔයා ඩිවයිස් එකක් ගන්න යනවා නම් මේ වගේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක අන්තිමට වෙනකම් බලන්න. මොකද මේ වීඩියෝ එක බලන්න කියන්නේ අපි ඩිවයිස් එකක් ගන්නවා නම් අපේ ෆෝන් එකේ තියෙන ඕන ඔප්ෂන් මොනවාද, ටීවී එකේ කේපබිලිටිස් මොනවාද, ඒ ඔක්කොම බලන්න ඕනේ. නැත්තම් බොරුවට සල්ලි වියදම් කරලා ඩිවයිස් එකක් අරගෙන තීරමක් නැති වෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි වීඩියෝ එක දැම්මම ස්කිප් කර කර බලනවා. බලලා ඉවර වෙලා නිකන් සල්ලි නාස්ති කරගන්නවා ෆෝන් එක සපෝට් කරන්න එහෙම නැති වුණොත්. ඒකින්ද මේ වීඩියෝ එක බැලුවා කියලා මට YouTube එකෙන් සල්ලි එන්නේ නැහැ. views ගන්න නෙමෙයි මේක කරන්නේ මම මේක කරන්නේ මට මේ කස්ටමර් හැම කෙනාටම එකින් එක හැම වෙලෙම පැහැදිලි කරන්න ටයිම් එකක් නැති හින්දා ලොකු මැසේජ් ප්‍රමාණයක් එන හින්දා ඒකින්ද මගේ පහසුව සඳහා තමයි මේ වීඩියෝ එක කරන්නේ ඒ වගේම ඔයාලට ගොඩක් වටිනවා මේක බලලිවලා ඔයාලට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් අපි යමු එතකොට මේ රිවිව් එකේ ඉස්සරහට මෙතන ඩිවයිස් හතරක් තියෙනවා මම අන්තිම පොඩි මේකේ ඉඳලා පටන් ගන්නවා මේ තියෙන්නේ Anycast M2 Plus කියන එක. ඔයාලට පේනවාද මේ M2 Plus. එතකොට මෙන්න මේ වගේ තමයි device එක. මේ වගේ පින් එක වගේ. ඒ වගේම මේ M2 Plus එකට අනිවාර්යෙන් මෙන්න මේ වගේ Wi-Fi dongle කෑල්ලක් ඉන්නවා. එතකොට M2 Plus එක මෙන්න මේ Wi-Fi dongle කෑල්ල තමයි මේකේ වටිනම උපකරණ. මේක විතරක් තිබ්බට කවදාවත් TV එකට කනෙක්ට් කරලා ෆෝන් එක ෂෙයා කරගෙන බලන්න බෑ. එතකොට ගොඩක් අය කරන්නේ ගොඩක් online fake businesses ඉන්නවා. online කරන pages තියෙනවා ගොඩක් fake අය මේකේ වන්නේ නැහැ මේක විතරයි ගන්න මේක විතරක් ගොඩක් අඩුවට ගන්න පුළුවන් මේක විතරක් යවම හරි ලේසියි යාලා ඒ හින්දා මේක වන්නේ නැහැ එතකොට මේක ගන්නවා නම් M2 Plus එක ගන්නවා නම් අනිවාර්යයෙන් මෙන්න මේක තියෙන්න ඕනේ මේක නැත්තම් ආට කනෙක්ට් කරන්න බෑ එතකොට මේ තව විශේෂම දෙයක් තමයි මේ device හතරටම කිසිම Wi-Fi router එකක් හරි කිසිම app එකක් හරි අමතර ගෙවීමක් හරි කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක TV එකට plug කරා ෆෝන් එක කනෙක්ට් කරගත්ත බැලුවා එච්චරයි. ඒකද අමතර third party app ගන්න ඒ වගේ දේවල් වලට විලං වෙන්නේ නැහැ. එතකොට මේක M2 Plus එක. එතකොට අපි යන ඊළඟ එකට. එතකොට මේ තියෙන්නේ Anycast M4 Plus. එතකොට බලන්න මේ දෙක එකම වගේ. හැබැයි මෙන්න මේකට වැඩිය මේක පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. එතකොට ගොඩක් අය මෙන්න මේකේ ෆොටෝ එකක් දාලා ඔයාලට මෙන්න මේක විකුණනවා. මේකට වැඩිය මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස්. අන්න ඒක තමයි ප්‍රයිස් එක වැඩි. M4 Plus. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ වගේ තමයි තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ බලන්න අර වගේ Wi-Fi device කෑල්ලක් නැහැ. ඒ කියන්නේ මේකේ තිබ්බා වගේ Wi-Fi device මේකක් මේකට නැහැ. කෙලින්ම power cable එක විතරයි තියෙන්නේ. හේතුව මේ M4 Plus එකේ advance හින්දා මේකේ Wi-Fi device කෑල්ල, ඒ කියන්නේ Wi-Fi device එක මේකේ inbuilt ම තියෙනවා. මේක ඇතුලේ තියෙනවා. එතකොට මේක හරිම සරලයි. මේක TV එකට plug කරා එච්චරයි connect කරන්න විතරයි තියෙන්නේ. එතන මේකට වැඩිය මේක පොඩ්ඩක් price එක වැඩියි. හැබැයි මේකට වැඩි මේක ඇඩ්වාන්ස්. ඒක තමයි මේකේ ප්‍රයිස් එක වැඩි වෙන්න හේතුව. ගොඩක් අය මෙන්න මේකේ ෆොටෝ එකක් දාලා ඔයාලට යවන්නේ මෙන්න මේ M2 Plus එක. ඩිවයිස් දෙකම එක වගේනේ. මේක නම ගහලා තියෙන්නේ ඒ කියන්නේ මට හොයාගන්න පුළුවන් මොහොම අමාරුයි. උනත් මෙන්න මේවා නම් මේ printed ඒවා මේ ගහලා තියෙන පොඩි පැච්. මේවා හැදෙන්නේ දෙකම එක වගේ. මේක කවරම් කරලා දැම්මොත් එimhe හොයාගන්න වෙන්නේ නැහැ මේ. පිටිපස්ස බැලුවොත් එimhe දෙකම එක වගේ. ඒකින්ද මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් මේක පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි ඒක තමයි මේක මිල වැඩි වෙලා තියෙන්නේ ඇඩ්වාන්ස් හින්දා ඊට පස්සේදී මේකට මේ තමයි ගොඩක්ම ෆේමස් එක කටි ගොඩක්ම බයි කරන්නේ මේක එතකොට මේකෙත් තියෙනවා මේ ඩිවයිස් එක මේ වගේ තියෙන්නේ මේකෙත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මෙන්න මේක
මේක නැත්තම් මේ වගේ Chromecast එක මේ වගේ තියෙන එකක් මේ රවුමට තියෙන එකක් ගන්න එපා. මේක නැත්තම් වැඩක් නැහැ. මේ දෙකම එකම price. මේක ඇතුලේ තියෙන software එකේ විතරයි software එකත් එකමයි. මේ හැඩේ විතරයි වෙනස තියෙන්නේ. මේ දෙකම එකම size. මේක ගොඩක් වැඩිපුර පාවිච්චි කරන හරි සරලයි පොඩි easy. මේ වයර් එහෙම එළියට පේන්නේ නැහැ. TV එකට අර plug කරලා ගහලා තියන්න පුළුවන්. මේක පොඩ්ඩක් අර වයර් එක එළියට තියෙනවා. මේකේ මෙල්ලෙලම තියෙනවා. ඒක තමයි එකම වෙනස. මේ දෙකම එකයි. මේ දෙකම එකම features තමයි තියෙන්නේ. එකම විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එකම වෙනස මේකේ Wi-Fi router එක නැහැ. මේ Wi-Fi device එක මේකේ තියෙනවා. මේක පහසුයි, පුරුබෝටි පාවිච්චි කරන්න ලේසි. ඒක තමයි තියෙන්නේ. එකම price එක මේ දෙකම. ඊට පස්සේ අපි යමු මේකට. මේක තමයි දැන් මාකට් එකේ තියෙන highest මේ grade එක. මේක මේ ගොඩක් advance මේ තියෙන device එක. අර ඊට වැඩිය දැක්කම පොඩි වෙනසක් පේනවා ඇති. advance මේ cable උනත් හොඳට premium විදිහට හදලා තියෙනවා. මේ තියෙන්නේ මේකටත් අවශ්‍ය මේ Wi-Fi device කියලා මේකට වඩා quality එකට මේ වගේ කොන මේ Wi-Fi device එකේ තියෙනවා. එතකොට මේක තමයි price grade එක. මේක පොඩ්ඩක් price එක හරියට වැඩි සාමාන්‍ය සැලකුවට මට්ටමකින් වැඩි. මේ price list ඔක්කොම මම ඔයාලට WhatsApp එකේ message එක දානකොට දාන්නම්. මොකද මේ එක එක කාල price වෙනස් වෙනවනේ. මේ තෙල් ඉන්ධන අර්බුදා නම් ප්‍රශ්න හින්දා. එතකොට මට මේ වීඩියෝ එක price එක කිව්වට පස්සේදී මේ මම ඉතින් price එක මාරු වෙන පාරට මේ වීඩියෝ කරන්න වෙනවා. ඒකින්ද තමයි එහෙම කියන්නේ price එක WhatsApp එකේ දාන්නම්. නැත්තම් මේ ඒකත් වංචාවක් කියලා හිතා එහෙම නෙවෙයි. අන්නර ගැටලුව හින්දා කියන්නේ. මොකද තෙල් මිල අපිට සතියෙන් දෙකෙන් වැඩි වෙනවා වගේ. ඉතින් මේවත් ඒ වගේ පොඩ විලා උච්චාවචනයන් වෙනවා. ඒකින් තමයි ගැටලුව තියෙන්නේ. මේක තමයි highest grade එක. මාකට් එකේ ගන්න තියෙන HD wireless adapter එක. device එක නම් අඳුර ගන්න පුළුවන් මේ වගේ. කොටු වැඩයක් තමයි ගන්න. කිසිම lag එකක් නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් මේක. තව එකක් කියන්න. ඔයාගේ මොබයිල් එක. හිතන්නකෝ මේ සාමාන්‍ය අඩු RAM එකක් තියෙන මොබයිල් එකක් කියලා. එතකොට අඩු RAM එකක් තියෙන මොබයිල් එකක් වුණොත් එහෙම පොඩ්ඩක් slow storage එකක් slow වෙලා ඔයත් වීඩියෝ එකක් ෆෝන් එකෙත් ප්ලේ කරගන්න බොහොම අමාරුයි. එතකොට ඒ වගේ වෙලාවක මේ වගේ device එකක් ගන්න එපා කවදාවත්. මේ lower grade එක. එතකොට වෙන්නේ මේ සමහර ලාවට disconnect වෙනවා. ෆෝන් එක lag වෙනවා. screen එකෙත් මේ හරියට quality එකට වීඩියෝ එක පේන්නේ නැහැ lag වෙනවා. එහෙම වෙනවා. ඒ වගේ වෙලාවට ඉතින් ගන්න ඕනේ පොඩ්ඩක් මේ වගේ ඩිසයින් එකක් ඕනනම් M2 Plus එකක් ගන්න ඕනේ. Chromecast එකක් හරි නැත්නම් ගොඩක්ම හොඳයි wireless HD adapter එකක්. මේවා ඔක්කොම මේ full HD බලන්න පුළුවන්. මේක 4K බලන්න පුළුවන්. මේකත් 4K බලන්න පුළුවන්. මේකත් එහෙමයි. මේක full HD. මේ තුන 4K බලන්න පුළුවන්. මේ අන්න එක තමයි තියෙන්නේ ෆෝන් එකේ ස්ටෝරේජ් එකෙම තියාගන්න මේ වගේ පොඩි device එකක් ගන්න ඕන. මේ තුනට ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් average බලන්න පුළුවන්. ඒ වුණාට කොහොමවත් RAM එක free තියෙන්න ඕන පොඩි ප්‍රමාණයක්. ෆෝන් එක free තියෙන්න ඕන ස්ටෝරේජ් එක. මොකද cast කරනකොට මේ device එක පොඩ්ඩක් slow වෙන්න බලනවා. ඊට පස්සේදී වැදගත්ම එක. මේ device මොකක් ගත්තත් මෙන්න මේක වැදගත්ම කාරණාව මේක. එකක් මම කියන්නම් TV එකේ HDMI port එකක් තියෙන්න ඕනේ. ඒක දැන් හැමෝම සරලයි. හැමෝම දන්නවා HDMI port එක කියන්නේ මොකක්ද කියලා. අර dialog TV එක ගහන port එක මෙන්න මේ cable එක ගහන්න පුළුවන් port එක. මෙන්න මේ මම පෙන්නන්නේ මේක මේ USB එකනේ. USB එක නෙමෙයි. මෙන්න මේක මේ HDMI port එක. මේක සාමාන්‍යයෙන් දැන් එන හැම LED LCD TV එකකම තියෙනවා. monitor එක ගත්තාම monitor වල සාමාන්‍යයෙන් තියෙනවා. HDMI port එක අනිවාර්යයි. ඒක තියෙන්නම ඕනේ. එතකොට තව එකක් කියන්න HDMI port එකත් එක්ක සම්බන්ධ වෙන එක. සමහර TV වල තියෙනවා මේ HDMI port එක දැන් HDMI port දෙකක් තුනක් තියෙනවා. එතකොට ඒවා අර මල කඩ කාලා වගේ ඒ වගේ අර පාවිච්චි කරන්න නැති වුණාන් පස්සේ අර මල බැඳිලා වගේ තියෙනවා. ඒ වගේ වෙලාවට මේ device එකක් ගැහුවට පස්සේදී අර screen එක හෙල්ලි වගේ එනවා. එතකොට
හිතන්න බෑ ඩිවයිස් එකේ ගැටලුවක් කියලා. මොකද ස්ක්‍රීන් එක එන්නෙම නැත්තම් කොහොමද ඩිවයිස් එක ගැටලුවා නම් ස්ක්‍රීන් එක එන්නෙම නැහැ. මේක වීඩියෝ එක ෂෙයා වෙන්නෙම නැහැ HDMI නේ. එතකොට බලන්න පොඩ්ඩක් අර පෝට් එක පොඩ්ඩක් සුද්ධ කරලා ගැහුවට පස්සේ හරියයි. මම කියන්නේ වෙන ගැටලු. සාමාන්‍ය වෙන ගැටලු ඔය පාවිච්චි කරන්නෙම නැහැනේ. හරි අඩු වෙන්නේ. ඩයලොග් ටීවී එකකට ගහලා තියෙනවා. ඒක දිග කාලයක් තියෙනවා. අනිත් එක පොඩ්ඩක් අර මොයිස්චර් එකට මල කඩ කාලා වගේ තිබුණාන් පස්සේ ඒ වගේ ගැටලු වෙනවා. එතකොට ඒක බලන්න. HDMI පෝට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. HDMI පෝට් එක කරා තමයි සවුන්ඩ් වීඩියෝ ඔක්කොම ෂෙයා වෙන්නේ. මොකද ෆෝන් එකෙන් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. සියලුම දේවල් ඇහෙන්නේ ටීවී එකෙන්. වීඩියෝ එකක් ෂෙයා වෙන ටීවී එකට මේ පෝට් එක කරා ඒකින්ද HDMI පෝට් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊළඟ ප්‍රධානම කාරණාව තමයි ෆෝන් එකේ ඔප්ෂන් එක අනිවාර්යෙන් තියෙනවා. මේ හැම එකකම දැන් මේ තියෙන්නේ Anycast, Chromecast, මේක wireless HD adapter කියලා තියෙන මේ cast කියන ඔප්ෂන් එක සාමාන්‍ය පොදුවේ කියන්නේ ෆෝන් එකේ අන්නේ cast ඔප්ෂන් එක තියෙන්න ඕනේ කියලා. එතකොට දැන් ඔයා හිතන්න Bluetooth වලින් අපි ස්පීකර් එකකට මේ ෆෝන් එක කනෙක්ට් කරන්න ඕන නම් Bluetooth ස්පීකර් එකට අපිට Bluetooth තියෙන්න ඕනේ. ෆෝන් එකේ Bluetooth කියන ඔප්ෂන් එක තියෙනවා. ඒ වගේම තමයි ෆෝන් එක ටීවී එකට කනෙක්ට් කරන්න ඕන නම් ටීවී එකෙත් අන්නේ ටීවී එකට කනෙක්ට් කරන ඔප්ෂන් එක තියෙන්න ඕනේ. මම මේ සරලව කියන්නේ හැමෝටම තේරෙන විදිහට. එතකොට ටීවී එකේ තියෙන්න ඕනේ ෆෝන් එකේ තියෙන්න ඕනේ ෆෝන් එක ටීවී එකට කනෙක්ට් කරන ඔප්ෂන් එක. ඒ කියන්නේ ස්ක්‍රීන් ෂෙයා කරන ඔප්ෂන් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හැබැයි ගැටලුව තියෙන්නේ එක එක ෆෝන් වල තියෙන්නේ එක එක නම් වලින්. අන්න ඒකයි ප්‍රධානම ගැටලුව. දැන් ඔයා හිතන්න Samsung එකක් ගත්තොත් Samsung එකේ තියෙන්නේ Smart View කියලා. Honor phone එකක් ගත්තොත් wireless projection කියලා. iPhone එකක් ගත්තොත් screen mirroring කියලා. Vivo ඊට පස්සේදී Vivo එකේ තියෙන්නේ Smart Cast කියලා හෝ screen cast කියලා. Redmi වල cast කියලා. එක එක ෆෝන් වල එක එක නම් වලින් තියෙන්නේ. එතකොට තමන්ගේ ෆෝන් එකේ තියෙන ඒ ඔප්ෂන් එක තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න. Facebook එකේ ගොඩක් අය බොරුවට විකුණනවා මෙන්න මේ ඇප් එකෙන් පුළුවන් කියලා. මම මේක ගහලා තියෙන මේ EZ Mirror කියන ඇප් එකෙන් පුළුවන් කියලා. මොන ඇප් එක තිබ්බත් ෆෝන් එකේ හાર્ඩ්වෙයාර් එක නැත්තම් ඒක කනෙක්ට් කරන්න බෑනේ. ඔයා හිතන්නකෝ මේ ඔයාගේ ෆෝන් එකකට මෙහෙම හිතන්නකෝ ෆෝන් එකේ කැමරා එක නැහැ. හැබැයි ෆෝන් එකට කැමරා එක නැති ෆෝන් එකකට කැන්ඩි කැම් හරි මොකක් හරි කැම් කියන ඇප් එකක් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරලා ෆොටෝ ගන්න දුර ෆොටෝ ගන්න බෑනේ. ඒකේ හાર્ඩ්වෙයාර් එක නැහැනේ. අන්න ඒ වගේ තමයි මොන ඇප් එක ගත්තත් ෆෝන් එකේ ඒ හાર્ඩ්වෙයාර් කියන්නේ ෆෝන් එකේ ඉන්බිල්ට් ඒ ඔප්ෂන් එක ආවේ නැත්නම් ඔයාලට මේක කරන්න බෑ. ඒකින්ද අනිවාර්යම දේ තමයි ෆෝන් එකේ මෙන්න මේ ඔප්ෂන් එක තියෙනවද කියලා බලන්න. ගොඩක් අය දැන්නමත් මේ වීඩියෝ එක බලලා වාගයක් බලලා ස්කිප් කරලා දාලා ඇතැරලා යන්නේ නැති. දාලා ඕඩර් එක දාන්න නැති. එතකොට ඒගොල්ලන්ගේ ෆෝන් එකේ සමහරට මේ ඔප්ෂන් එක නැති වෙන්නේ නැති. එතකොට මේ පාඩුව අපිට විතරා ගන්න බෑනේ මොකක් හරි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාලා ඒක බලලා කියවන්න කියන්නේ අන්න ඒක තමයි. එතකොට හොඳට මතක තියාගන්න තමන්ගේ ෆෝන් එකේ ඔප්ෂන් එක නැත්තම් මේක වැඩ කරන්නේ නැහැ. මම මේකට සපෝට් කරනවා. ඔයාලට හොයාගන්න බැරි නම් මට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න ෆෝන් එකේ සෙටින් කරලා. මම කියන්නම් සාමාන්‍යයෙන් මගේ ගාව දැන් iPhone එකෙන් තමයි රෙකෝඩ් වෙන්නේ. එතකොට මේ Honor phone එකක් තියෙනවා. ඒකට කොහොමද කනෙක්ට් වෙන්නේ මොකක්ද ඔප්ෂන් එක කියලා මම කියන්නම්. පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ සෙටින් වලට මෙහෙම ගියා. මම දානවා අපෝ. මෙහෙම සෙටින් වලට යනවා. මෙහෙම සෙටින් වලට ගියාම ඕනම ෆෝන් එකක ඇති මේ ළඟම උඩම හරියේ මේ Wi-Fi Bluetooth හරියේ more connection setting connected device නැත්නම් connection and sharing ඒ වගේ කියලා මොකක් හරි connection ගෑවිච්ච එහෙම ටැබ් එකක් ඇති. ඒක ක්ලික් කරන්න. මෙන්න මෙතන එතකොට මේ Honor phone එකක් X5 Plus එකක්. මේකේ තියෙනවා මෙන්න මේ wireless projection කියලා. මේක on කෙරුවම ළඟපාත මේ වගේ device එකක් මේ ඕනම device එකක් ළඟපාත on වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම මෙතන පෙන්නනවා. ඒක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ මේක කනෙක්ට් වෙනවා. හරිම සරලයි. මේ දැන් ළඟපාත මේකක් on වෙලා නැත්තම් ඉතින් මේක කනෙක්ට් වෙන්නේ නැහැ. අහු වෙන්නේ නැහැ මේකට. සර්ච් වෙන්නේ නැහැ. සර්චින් කියලා වඩලා තියෙනවා.
මේ Honor වල තියෙන wireless projection කියලා, Samsung වල smart view කියලා. එතකොට අනිත් device වල සාමාන්‍ය පොදුවේ cast කියලා තමයි තියෙන්නේ. මේක ඔයාලට හොයාගන්න බැරි නම් මට setting වල screenshot එකක් දාන්න. නැත්නම් හරිම සරලයි, නැතුව තව එකක් කියන්න. මෙන්න මෙහෙම මේක පල්ලෙහාට ගන්න ඕනේ අපි menu එක. මෙතන මේ option ගොඩක් තියෙන්නේ. මෙන්න මේ ටික option ටිකේ බලන්න. මෙන්න මේ තියෙන wireless projection කියලා. හැම ෆෝන් එකේම තියෙනවා නම් මෙන්න මේ menu එකටත් එනවා. මෙන්න මෙතන තියෙන wireless projection කියලා Samsung වල smart view කියලා තියෙයි. මෙන්න මේ menu එක අරගෙන බලන්න හරිම ලේසි. smart view කියලා තියෙන Samsung එකේ අනිත් ඒවා cast, screen cast, wireless projection, wireless display ඒ වගේ ඇති. මෙතන menu එකෙත් නැත්තම් මෙතන මෙන්න මේ උඩ අනිවාර්යෙන් මේක නම් මේ පැන්සලක් වගේ ඇති. නැත්තම් ඔයාලගේ plus mark එක ඇති. අන්න එහෙම ක්ලික් කරුවම මෙතන තව වැටෙනවා මේ ඇඩ් කරපු නැති ඔප්ෂන් ගොඩක් නේ මගෙත් තියෙනවා. ඇඩ් කරපු නැති ඔප්ෂන් ගොඩක් මේ ඔප්ෂන් වලත් තියෙනවද කියලා බලන්න. එතනින් ඇඩ් කරලා ඔයාලා දාගන්න. දාගෙන අතෙන්ට මෙතන සරලව නිකන් ෂෝට්කට් එක වගේ කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට මේ ෆෝන් එකේ අනිවාර්යෙන් මේ ස්ක්‍රීන් ෂෙයාරින් ඔප්ෂන් එක තියෙනවද කියලා බලන්න. හොයාගන්න බැරි නම් මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් මට ගහලා එවන්න. මෙතන ගහලා එවන්න. මේකත් ගහලා එවන්න. ඊට පස්සේ මෙතන මේ අලුතින් ඇඩ් කරන්න තියෙන දේ එතන ස්ක්‍රීන්ෂොට් එකක් මට ගහලා එවන්න. ඊට පස්සේ මම ඔයාලට බලන්න කියන්න මම ඕන වෙලාවක සපෝට් කරනවා. මම තව ගොඩක් මේ තියෙන ගැටලුවක් තමයි දැන් අර Facebook එක ඔයාලා නිකන් ඇඩ් එකක් දැක්කම මේ ක්ලික් කරාම ඔයාලගේ ඩීටේල්ස් ඔටෝම ෆිල් වෙලා ඕකේ වෙලා ඕඩර් එක වැටෙනවනේ. අන්න ඒ වගේ තැන් වලින් ඔයාලා ඕඩර්ස් ගන්න එපා. ඕඩර්ස් ගත්තට පස්සේදී මේ ඔයාලට කෝල් එකක් දීලා ඕඩර් එක එවනවා. ඔයාලට කෝල් කරපු නම්බර් එක අහක ගන්නත් බෑ. ඔයාලට කිසිම සපෝට් එකක් එන්නෙත් නැහැ. කස්ටමර් සර්විස් එකක් නැහැ. එතකොට ඒගොල්ලෝ මට කෝල් කරලා බයිනවා ඔයාලගෙන් ඕඩර් එක දැම්මා මේ ඔයාලා මේක වැඩ කරන්නේ නැහැ මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් මගෙන් ඕඩර් එක දැම්ම නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න එපා. මම මොකද මේ වීඩියෝ එක යවනවා. එතකොට මගෙන් ඕඩර් එක දාලත් නැහැ නිකන් ක්ලික් කරලා ඕඩර් එක දාලා ඉවර වෙලා එයාලා කනෙක්ට් කරගන්න කමක් නැහැ. මනුස්සයමින් කතා කරනවා නම් මම ඕන කෙනෙකුට උදව් කරනවා මේ වීඩියෝ එක ෂෙයා වෙනවා හැමතැනම තියෙන YouTube එකේ තියෙන අරන් බලන්න පුළුවන්. මේ සමහර අය මට කෝල් කරලා එහෙම නිකන් අර නරක විදියට කතා කරලා එහෙම ඔන්ලයින් හොරු කියන තැනට දාලා කතා කරනවා. එතකොට මට තියෙන ගැටලුව දැන් මගෙන් ගතපු කෙනෙකුට මම කස්ටමර් සර්විස් එක දෙන්න බෑ අනිවාර්යෙන්. ඒක මේ මම අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට අර වගේ කතා කරන කෙනෙකුට මම කස්ටමර් සර්විස් එකක් දෙන්න ඕනද? වෙන කාගෙන් තැනකින් හරි ඕඩර් එකක් දාලා. එතකොට ඒ හොරු කියන මිනිස්සු ඕඩර් එක දාලා ඒගොල්ලෝ සල්ලි ගන්නවා. අපි මගේ කස්ටමර් කෙනෙකුට දෙන්න තියෙන කාලේ අර මිනිස්සුන්ට වෙන් කරනවා. ගැටලුවක් නැහැ මේක ලින්ක් එක දැම්මම වීඩියෝ එක දාලා බලලා කනෙක්ට් කරගෙන පාඩුවේ ඉන්නවා නම් එහෙම නැතුව මේ සමහර අය නම්බරයක්වත් දන්නේ නැහැ. එතකොට අන්න එකයි ගැටලුව. ඔන්ලයින් කරන හැමෝම හොරු නෙවෙයි. මම හොර වැඩක් කරනවා මට මේ වගේ වීඩියෝ එකක් මේ වගේ විනාඩි ගාණක් වැය කැප කරලා දාන්න ඕනේ නැහැ. ඒ නින්දා මම හරියට රියල් ප්‍රොඩක්ට් එකක් විකුණන හින්දා සර්විස් එකක් දෙන හින්දා තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඒක හින්දා ඔයාලා ඕඩර් එකක් දානවා නම් බය නැතුව දාන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා මේක තමයි ප්‍රධානම හේතුව. මේ ටිකක් තිබිලා ඔයාගේ ගෙදර මේ ඩිවයිස් එක වැඩ කරේ නැත්නම් මම අනිවාර්යෙන් මාරු කරලා ඉවරයි. ඊට පස්සේදී තව අනිත් ප්‍රධාන මේක තමයි මේ ඔයාලගේ දැන් ඔන්ලයින් ඕඩර්ස් දානවනේ. ගොඩක් කට්ටිය ඔන්ලයින් ඕඩර්ස් දානවා. දාලා ඉවර වෙලා කුරියරෙන් කතා කරාම ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. නැත්නම් ඕඩර් එක කැන්සල් කරනවා. එහෙම කරන්න එපා මේ දවස්වල විශේෂයෙන්ම. මොකද මේ දවස්වල කුරියර් charge එක රුපියල් 500ක් වෙලා මම වීඩියෝ එක දාන දවස්වල. එතකොට මේ ඕඩර් එකක් පැක් කරලා කුරියර් එකට බාර දුන්නම රුපියල් ඒ කියන්නේ බාර දීලා ඔයා ගාවට ගිහිල්ලා ඔයා ගන්න නැතුව රිටර්න් කරලා එවුවම රුපියල් 500ක් ආපහු අපිට මේක ගන්නකොට අනිවාර්යෙන් කුරියර් එකට දෙන්න වෙනවා. ඔයාලා ගත්තත් නැතත් කුරියර් එකට දෙන්න වෙනවා රුපියල් 500ක්. එතකොට හිතලා බලන්න මේක ඕඩර් එකක් බොරුවට ඔයා දාලා ගන්නේ නැතුව එතකොට මේ ඕඩර් එක ඔයාටත් නැහැ. රුපියල් 500ක් මටත් නැහැ. කොහෙවත් ඉන්න කම්පැනි කාර්යයකට සල්ලි දීලා අපි දෙන්නම දෙපැත්තටලා පාඩු වෙනවා. ඒකින්ද ඇත්තටම අත්‍යවශ්‍ය නම් විතරක් ඕඩර් එක දාන්න. බොරුවට නම් ඕඩර් දාන්න එපා. මොකද මේ ෆෝන් එකෙන් ටයිප් කරලා මැසේජ් එක දානවා වගේ ලේසි නැහැ. ඕඩර් එකක් ප්‍රොසෙස් වෙලා එහෙම යනකොට රිටර්න් වුණත් එහෙම ලොකු කොස්ට් එකක්. හිතන්න මේ වගේ ඕඩර්ස් 5ක් දවසට රිටර්න් වුණාම රුපියල් 2500ක් අපරාධයි. සාමාන්‍යයෙන් කුරියර් වැඩ කරන මිනිස්සුන්ට රුපියල් 2500ක් හොයන්න බොහොම අමාරුයි. ඒ වගේ තමයි නිකන් අපරාධේ කොහෙවත් යන තර්ඩ් පාටි කම්පැනි එකකට ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයකට අපේ සල්ලි නිකන් දෙන්න ඕනේ නැහැ. මම බොරුවක් කරනවා නම් මේ වගේ වීඩියෝ දාන්න ඕනෙත් නැහැ.
මේ වගේ කස්ටමර් සර්විස් දෙන්න ඕනෙත් නැහැ. ඒකින්ද තමන්ට අවශ්‍ය නම් විතරක් අවශ්‍ය දේ විතරක් මේක නෙමෙයි මොන දේ දැම්මත් ඕඩර් එකක් දාන්න. මේ වගේ ඒ කියන්නේ සර්විස් එකක් දෙන්න තැනකින් ගන්න. එතකොට රැවටෙන්නේ නැහැ. කෝල් එකක් දාලා මැසේජ් එකක් දැම්මම රිප්ලයි කරන තැනකින් ගත්තම රැවටෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. ඔයාලට මේ දේ ඕන එකක් අවශ්‍ය නම් මගේ WhatsApp නම්බරේ 0700 26 86 778 මේකට මැසේජ් එකක් දාලා ඕන එකක් ගන්න පුළුවන්. Thank you.